චුම්බක ශ්‍රේෂ්ඨයක් තුළ තියෙන ධාරාවක් ගෙනෙන කම්බියක් මත බලයක් ඇති වෙනවා. ඒ බලයේ දිශාව හොයන්නේ කොහොමද? ෆ්ලෙමින්ගේ වමත් නියමෙන්නේ බලය ඇති වෙන දිශාව අපි බලමු. මෙන්න මෙතන බලය ඇති වෙන්නේ කොහාටද? අපි දාමු වමත් නියමේ. දැම්මහම ධාරාව තියෙන්නේ උඩට. චුම්බක ශ්‍රේෂ්ඨයේ ඇතුළට. එහෙනම් බලය තියෙන්නේ කොහාටද? වම් පැත්තට. මෙතන ගන්න. මෙතන බලයේ දිශාව කියන්නේ ධාරාව යන්නේ යටට. චුම්බක ශ්‍රේෂ්ඨයේ ඇතුළට. එහෙනම් බලය දකුණු පැත්තට. ළමයි ඔයාලා ඕන තැනකට දාලා බලන්න මේකේ බලය ඇති වෙන්නේ හැම වෙලෙම එළියට. දැන් තේරෙනවනේ කොහොමද මේක වෘත්තයක් උනේ කියලා. හැඩයක් නැතුව තිබ්බ කම්බිය මත එළියට හැම පැත්තටම බලයක් ඇති වෙනවා චුම්බක ක්ෂේත්‍රයෙන්. එතකොට මොකද වෙන්නේ? මේක වෘත්තයක් වගේ ඇදෙනවා. මේක දැක්කහම ඔයාලට මතක් වෙන්න ඕන තව ගානක්. වෙන පාඩමක. මොන පාඩමේද? පෘෂ්ඨික ආතතිය පාඩමේ මොකද්ද? මතකද? සබම් පටලයක මෙහෙම තන්තුවක් දාලා මේ ඇතුලේ සබම් පටලයක ඇඩුව ගමන් මොකද්ද වෙන්නේ? මේ තන්තුව මේ වගේ වෘත්තයක් වෙනවානේ. ඒකම තමයි මේ තියෙන්නේ. මේක වෘත්තයක් වෙන්නේ මොන බලහින්දාද? පෘෂ්ඨික ආතති බලහින්දා. මේක වෙන්නේ චුම්බක ක්ෂේත්‍රය මගින් ඇති වෙන බලහින්දා. දැන් අපෙන් අහන්නේ මොකද්ද? මේ කම්බියේ ආතතිය අහන්නේ. කම්බියේ ආතතිය කියන්නේ මෙන්න මේක. මෙන්න මේ කම්බිය ඇතුලේ තියෙන ආතතිය අහන්නේ. දිග ඩෙල්ටා L වෙච්ච පොඩි කම්බි කෑල්ලක් මම ගන්නවා එළියට. හරිද? මෙන්න මේක තමයි මේ ඩෙල්ටා L කම්බි කෑල්ල. හරිද? මේකෙන් කේන්ද්‍රය මත ආපාතනය කරනව නේද කෝණයක්? මෙන්න මේකෙන් මෙහෙම ආපාදනය කරනවානේ කෝණයක්. මෙන්න මේ කෝණය මං කියනවා ඩෙල්ටා තීටා කියලා. ඊළඟට මේ ඩෙල්ටා L කියන කම්බි කෑල්ල මත චුම්බක ක්ෂේත්‍රයෙන් බලයක් ඇති වෙනවනේ. බලය ලකුණු කරන්න කිව්වොත් කොහොමද ලකුණු කරන්නේ? මෙහෙම නේද? මේක ලම්බක ඩෙල්ටා F. මේ ඩෙල්ටා F තමයි සමීකරණයක් ලියන්න කිව්වොත් ලියන්න පුළුවන්. ඩෙල්ටා F ට. ලියන්න පුළුවන් නේ. ඩෙල්ටා F කියන්නේ මොකද්ද? B I ඩෙල්ටා L නේද? මට ওই සමීකරණේ ওই ඩෙල්ටා L වෙනකොට මොකද්ද කරන්න පුළුවන්? මේක R කියලා ගන්න. වෘත්තයේ අරය. එහෙම ගත්තොත් චාප කොටසේ දිග අරය සහ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය ඇසුරෙන් ලියන්න පුළුවන් නේ. මුල්ම පාඩම් යාන්ත්‍රික විද්‍යාව වෘත්ත චලිතය. කොහොමද ලියන්න පුළුවන්? L කියන්නේ R theta. B I R delta theta. තමා ඩෙල්ටා F කියන්නේ. ඒ කියන්නේ මේක එළියට අදිනවා වගේම එළියට බලයක් තියෙනවා නම් ඇතුළට බලයක් තියෙන්න ඕනේ නේද? සමාන හා ප්‍රතිවිරුද්ධ. ඒකින්දනේ මේක නිශ්චලව තියෙන්නේ. නැත්තම් මේ කැඩිලා ඇති කැඩිලා යන්න එපා එළියටම. එහෙම යන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් හරි ඇතුළට බලයක් තියෙන්න ඕන. නේ? එළියට මේ F බලය තියෙනවා. ඇතුළට මොන බලයක් තියෙන්නේ? T. T ගෙන් තමයි මේ කම්බිය අල්ලන් ඉන්නේ. නැත්තම් කැඩිලා යන්න එපා. මේ බලය T නැහැ කියලා හිතන්න. T නැහැ මේ එළියට තියෙන F විතරයි තියෙන්නේ. එහෙනම් මේක මේ විදිහට තියෙන විදිහක් නැහැ. මේක කැඩිලා ඈතට යන්න ඕන. එහෙම යන්නේ නැහනේ. ඒ කියන්නේ මේක බලාතින් සමතුලිතයි. ඒ කියන්නේ මේ කම්බි කෑල්ල මොකක්ද වෙන්න ඕන? ඒකත් බලාතින් සමතුලිත වෙන්න ඕන. එහෙම නේද? මේ කම්බි කෑල්ල බලාතින් සමතුලිතයි. ඒ කියන්නේ දැන් බලන්නකො. දැන් සමතුලිත නැහනේ. ඇයි මේ බලය විතරයි තියෙන්නේ එළියට. ඇතුළට මොකක්ද තියෙන බලය? ඒක අපි හොයා ගන්න ඕන. අන්න ඒක තමයි මේ කම්බියේ ආතතියෙන් දෙන්නේ. කම්බියේ ආතතිය තියෙන්නේ මෙන්න මේ කෙලවරවල් දෙකෙන් ස්පර්ශකයේ දිශාවට. හරිද? TT. දෙපැත්තටම තියෙනවා ආතති දෙක. නේ? ඔය දෙක T. මේක T මේක T. බල අතින් සමතුලිත වෙන්න නම් එළියට තියෙන බලයට සමාන හා ප්‍රතිවිරුද්ධව ඇතුළට බලයක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කඩ ඉර දිගේ මම අදිනවා කඩ ඉරක් මෙන්න මෙහෙම. මෙන්න මේ කඩ ඉර දිගේ බලයක් ඇතුළට තියෙන්න ඕනේ නේද? ඒ බලය කියන්නේ මොකද්ද? මේ T දෙකේ සංරචකයක් වෙන්න ඕන අනිවාර්යයෙන්. වෙන බල නැහැනේ මේකේ. නේද? එහෙනම් මොකද කරන්න ඕන? මේ T විභේදනය කරගන්න වෙනවා අපිට ඇතුළට. කොහොමද විභේදනය කරන්නේ? මම අදිනවා මෙහෙම. මේකට සමාන්තරව එහෙම රේඛාවක් අඳිනවා. මේකට සමාන්තරව මෙහෙම රේඛාවක්. මේ වගේ සමාන්තර රේඛා දෙකක් අඳිනවා. එතකොට මේ T මේ පැත්තට කැඩුවා නම් අපිට F ට සමාන ප්‍රතිවිරුද්ධ බල දෙකක් එනවා. හරිද? දැන් කොහොමද කඩන්නේ? කෝණයක් දැනගන්න එපා. දැන් මම මේ කඩ ඉරක් ඇන්දානේ. කඩ ඉරෙන් මොකද වෙන්නේ මේ කෝණය? සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මේ කෝණය කීයද? ඩෙල්ටා තීටා බෙදීම 2යි. නේ? මේකෙන් භාගයයි. මේ කෝණය ඩෙල්ටා තීටා බෙදීම 2යි නම් මේ කෝණය කීයද?
මේ දෙක සමාන්තරයිනේ මේ එක දෙක. එහෙනම් මොකද වෙන්නේ? මේ කෝණේ ඩෙල්ටා තීටා බෙදීම දෙක නම් මේක ඒක. ඩෙල්ටා තීටා බෙදීම දෙකයි. මේක 90යි. මේ කෝණය. මේ කෝණය 90යි. මේක ඩෙල්ටා තීටා බෙදීම දෙකයි. ඒ කියන්නේ මේක කීයද? 90 රින ඩෙල්ටා තීටා බෙදීම දෙකයි. t කී සංරචකය මොකද්ද? t cos 90 රින ඩෙල්ටා තීටා බෙදීම දෙක. cos 90 රින ඩෙල්ටා තීටා බෙදීම දෙක කියන්නේ sin ඩෙල්ටා තීටා බෙදීම දෙක. එතකොට මොකක්ද ලියන්න පුළුවන්? t sin ඩෙල්ටා තීටා බෙදීම දෙක කියලා එක t ගේ එක t එකක විභේදන සංරචකයක් අපිට එනවා. t sin ඩෙල්ටා තීටා බෙදීම දෙක. හරිනේ. මේ වගේ දෙකක් තියෙනවනේ. මේ පැත්තේ t එකක් තියෙනවනේ. ඒතකොට මේක දෙකෙන් වැඩි වෙන්න ඕන. දෙකෙන් වැඩි වුණ ගමන් දෙකට දෙක කැපිලා ගිහිල්ලා අපිට එනවා t sin ඩෙල්ටා තීටා කියලා. හරිද? දැන් බලා ගන්න t sin ඩෙල්ටා තීටා. අනිත් දේ මේ ඩෙල්ටා තීටා කියන්නේ ඊටා කුඩා කෝණයක් කියලා තේරෙනවද? මම ඩෙල්ටා l කියලා ඊටා කුඩා ගයක් ගත්තේ. ඊටා කුඩා දිගක්. එහෙනම් ඒ දිගෙන් ආපාදනය කරන කෝණයත් ඊටා කුඩායි. ඊටා කුඩා නම් මේ ඩෙල්ටා තීටා ඊටා කුඩා නම් මේ sin ඩෙල්ටා තීටා කියන එක ආසන්නව සමාන වෙනවා මොකටද? ඩෙල්ටා තීටාට. එතකොට මට මේ sin කියන එක අයින් කරන්න පුළුවන් නේ මෙතනින්. එතකොට අන්තිම උත්තරේක මොකක්ද දෙන්නේ? t ඩෙල්ටා තීටා. f ඩෙල්ටා f ට සමාන හා ප්‍රතිවිරුද්ධ බලය t ඩෙල්ටා තීටා කියලා අපිට එනවා. ඩෙල්ටා f වෙනකොට මොකක්ද ලියන්නේ? t ඩෙල්ටා තීටා සමාන වෙනවා b i r ඩෙල්ටා තීටා. අන්තිමට මොකද වෙන්නේ? මේ ඩෙල්ටා තීටා කැපෙනවා. t ට උත්තරයක් එනවා. මොකද්ද? b i r කියලා. ඔන්න ඕක තමයි ආතතියේ සමීකරණය. හරිද? මේ වගේ පුඩුවක් දුන්නොත් චුම්බක ක්ෂේත්‍රයක් ඇතුලේ තියෙන පුඩුවේ ආතතියට තමයි මෙන්න මේ සමීකරණය අපිට පාවිච්චි කරන්න පුළුවන්. BIR පුඩුවේ ආරය තමයි R කියන්නේ. හරි. එතකොට මේ ගානේ හැටියට මොකද්ද? දිග L නේ? ඒතර උත්තර වල R කියලා එකක් නැහැ නේ. අරයක් නැහැ. අරයක් දීලත් නැහැ. එතකොට මොකද කරන්නේ? R ට මොකක් හරි වෙන අගයක් ගන්න වෙනවනේ. L කියන්නේ 2πr නේද? පරිධියනේ. 2πr නම් R කියන්නේ මොකද්ද? L බෙදීම 2π නේ? ඉතින් L බෙදීම 2π දාන්න R වෙනකොට. මම දානවා R වෙනකොට. මොකක්ද දෙන්නේ? BIL බෙදීම 2π. ඔක තමයි උත්තරේ.